Yo, welcome serious pala Sudda, KO Sudda, අදත්තා උඹලා බලලා යන්න මොකද වෙන්නේ මගේ ප්‍රේක්ෂක ජනතාව? උඹලා හොඳින්ද? නැද්ද? හොඳින්ද? Right guys, මට පොඩි උදව්වක් ඕනේ ඔයාලගෙන්. මගේ subscribersලා මට 500 ගහන්න පොඩි support එකක් ඕනේ. අලුත් යාළුවෙක් නම් subscribe කරගෙන අපි වීඩියෝ එකට යන්න. Terms and condition ටිකක් තියෙනවා. අද වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා අවුරුදු 18ට වැඩි කට්ටිය අනිවාර්යෙන් බලන්න. අවුරුදු 18ට අඩු කට්ටිය බලන්න එපා. මොකද මේකේ ඇත්තම ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කුණු හරපා නම් බලන්න නෙවෙයි. ඒ වගේ ඒ කියන්නේ අර විලූපී විලෝපිකයෙක්ගේ සීන් එකක් තියෙන ඒ හින්දා අවුරුදු 18ට වැඩි කට්ටිය විතරක් බලන්න. අනිත් එක තමයි ඒ කියන්නේ පොඩි දෙවල් වලට ඔය අප්පිරිය හිතන කට්ටිය වමන යන කට්ටිය බලන්න එපා. මොකද එහෙම එකෙක් නම් උඹ අනිවාර්යෙන් උඹට වමනේ යන එක යනවා සත්තයි. අද වැඩිය කතා කරන්නේ let's go අපි යන් අපේ වීඩියෝ එකට හිටියම් මට කමන්නේ මගේ මාව අල්ලලා මාව මරන්න ගියත් මට පොළු කැඩෙනකන් ගැහුවත් කමන්න තොගෙන්නම් පලි ගන්නවා කවදා හරි දවසක මට මේ කියපු හැම එකම මරාගෙන යන දවසක් එනවා එදාට ඉතින් ගොඩක් උන්ගේ ජීවිත බෙල්ල බෙලි වලට පටි හිර කරලා මරයි එක්ක මිනිහේ හැංගිලා එක තැන් වල ගස් වල එල්ලලා තියෙයි කිනු වලවල් වල තොපේ මිනි හම්බු වෙයි තොපිය කෙට්ටවත් මම යහතින් නම් ඉන්න දෙන්නේ ආතල් දෙන්න එපා ධනරාජා හැබැයි මේ සීරියස් දෙයක්ත් තියෙනවා හොඳේ include me මාත් ඇතුළුව මේ ධනරාජට ටෝක් කරපු සෙට් එක පරිස්සමින් එක්කෝ එල්ලිලා තියේ කොහේ හරි ගහක නැත්තම් සුදු වෑන්නේ කියයි නැත්තම් කානුවක කුණු වෙලා තියේ වර්නින් මේ ඇත්තටම මං කිව්වා 18ට වැඩි කට්ටිය විතරක් බලන්න ඔම් බලමු යොහානි ආස නැද්ද ඉඳ ගන්න මගේ උඩ චූගන්ධ පොල්ලුල යොහානි ආස නැද්ද ඉඳ ගන්න මගේ උඩ චූගන්ධ පොල්ලුල යොහානි අපි දෙන්න කරමු දෙකතු වෙලා චූගන්ධ සෙල්ලම යබං පුක්කුල හුක්කුල මේ නම් ගොඩකින් කියන්නේ මගේ උල once more යොහානි ආස නැද්ද ඉඳ ගන්න මගේ චූගන්ධ පොල්ලුල මේක නෙවෙයි යොහානි ආස නැද්ද ඉඳ ගන්න මගේ හුක්කුල චූගන්ධ පොල්ලුල යොහානි අපි දෙන්න එකතු වෙලා කරමුද චූගන්ධ සෙල්ලම ක්‍රීම් පී යන්න මම දාන ඇතුලේ ඇනලින් හෝල් එකේ next time එකේ අපි දාලා කරමු බේබි හයියෙන් පුසි එකේ බණ්ඩක්කා වාගේ ලිස්සලා යන විදියට බහින්නේ මගේ එක ඔයාගේ පුසි එක ඇනල් හෝල් එක හරියට පම්කින් ගෙඩිය වගේ නේද යොහානි ආස නැද්ද ඉඳ ගන්න මගේ එක උඩ චූගන්ධ පොල්ලුල යල්ලනවත් එක්කවා චූගන්ධ පොල්ලුල යොහානි අපි එකතු වෙලා කරමුද චූගන්ධ සෙල්ලම මාරම රොමැන්ටික් යුරිනල් ස්මෙල් එකක් එනවා මිස්ටර් හැන්සම් පකේ හැන්සම් මිස්ටර් හැන්සම් මේ ඇත්තට මේ අදාළ බලධාරීන්ගේ මොකද්ද? අදාළ බලධාරීන්ගේ අවධානය පිණිසයි මේ වගේ වුන් මේ අයින් කරන්න ඕනේ මේ රටෙන් මේ හරි නින්දාවක් ලංකාවටත් එක්ක. ඇත්තට මේ යෝහානිවත් CID එකටවත් ගිහිල්ලා දීලා නැද්ද දන්නේ නැහැ. මූ ගැන මේ වගේ කියද්දි නේවා. ඇත්තට මුගේ ගමේ උන් මේවා බලන්නේ නැද්ද බං? ඇත්තට මේ සෝෂල් මීඩියා වල. මම ඒවන් දන්නේ. මම්ම බලන්න නැද්දාලා මම්ම නේ මන් දන්නේ. ඒ යමන් අනිත් වීඩියෝ එකට. පොඩි ප්‍රශ්නයක් අහන්නද වෙසිගේ පුතාලා? කවුද හුත්තු වෙසිගේ පුතාලා?
අපි හොඳ ජාතකයක් තියෙන හොඳ ජන්මයක් තියෙන හොද්දට හම්බ කරලා කාලා බීලා ඇඳලා ඉන්න සුපිරි කොල්ලොත්තෝ මේක බලන උනුත් තේමයි. උඹලත් කමෙන්ට් එකක් දාපන්. බලත් ඉතින් එහෙමනම් කමෙන්ට් එකක් නොදා ඵලයන්. පිනන් රියල් කොල්ලෝ තේරුණාද? උඹලා තමයි මේ බේසික පුතාලා. බලමු. ලංකාවේ ගඳම පඩේ අරින එකා කවුද? 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 කවුද කියපන්. මං ඒ වේසිගේ පුතාව අල්ලගෙන අවිල්ලා කගේ බෙල්ල පාගල මරන්නේ. ඇයි? හමුදාවට ගැහුවා වගේ ලංකාවම ගඳ ගස්සන බල්ලෝ බෝම්බ පුපුරන්නා වගේ. යක්කෝ මේක මහ පක්කේ වැඩක් වුණානේ. දැන් මූ කියන විදිහට අපිට පඩයක්වත් අරින්න බෑ මුගෙන් එහාට. Yeah boy. අනිත් වීඩියෝ එකට යමු. මෙහෙ කොහෙද? මට තියෙනවා දැන් ගල් ගුහාවක්. කෝ බලන්න. මගෙත් එක්ක පවුල් කණ්ඩ කැමති කෙල්ලෙක් ඉන්නවා නම් වරෙන් පට්ට අනේ කෙල්ලෙක් ඵලයන්. වරෙන් music. පට්ටම සෞත්තුයි බං අඩෝ කෙල්ලෙක් ඉන්නව නම් වරෙන් කියලා වරෙන්ට වේසී කියනවා. තමන් අනිත් එකට. ත්‍රාෂව්වා කියලා එක කමෙන්ට් එකක් දාලා තියෙනවා. තෝව පාරකදී සෙට් වුණොත් තොගේ දත් ඇඳි දෙක කුඩු කරලා බලු බෙට්ටක මූණ අතුල්ලනවා. උඹට උඹව පකයෙක් වෙන්න ඇති. හැබැයි අපිට පකයෙක් නෙවෙයි. මතක තියාගෙන රඟපන් ධනරාජා. උඹේම වල කපා ගන්නේ උඹ. එතකොට ඔය ත්‍රාෂව්වාද මොකද්ද කියලා බොරු ෆේක් account එකක් හදාගෙන මූණ පේන්න නැතුව එන්නේ. තෝ මහ ලොකු චණ්ඩියෙක් නම් මූණ පේන්න වරින් වේසික පුතා මූණ පේන්නපන්. උඹ මහ ලොකු චණ්ඩියෙක් නම් උඹේ මූණ පේන්න වරින්. අනික මම මොනා කරාටද මම මගේ පාඩුවේ මගේ account එකක් හදාගෙන මම මොනවා හරි අප්ලෝඩ් කරත් උඹලට ඒකේ ලුණු ඇඹුල් හොයන්නවත් සංවරකම් හොයන්නවත් අසංවරකම් හොයන්නවත් වැඩක් නැහැ නේ. මම රඟනවා තමයි. මම ඩේටා දාගෙන මට ඕන දේවල් මම කරනවා තමයි. මම රඟනවා තමයි. මට ඕන හැම රෙද්දක් මම කරනවා. මම රඟනවා. උඹට මොකද්ද තියෙන අමාරුව වේසික පුතා? උඹට මොකද්ද තියෙන පුකේ අමාරුව? උඹ පාරකදී නේ කොතනදී හමුණා මාව මට අතක් හරි තියන්න බලපන්. මං උඹ ඇට කටු කඩනවා හුත්තික පුතාගේ. උඹ දන්නේ නැහැ මං කවුද කියලා. කුජ්ජ වෙන්න දෙන්නේ. තෝගේ මූණ තමයි අතුල්ලන්නේ බලු පෙට්ට. ඇයි යකෝ මේක යකාගේ වැඩන්නේ. මම මොකක් හරි මේ වීඩියෝ එකක් දාගෙන මම මගේ පාඩුවේ ඉඳිද්දි ඒකට බැන ඉන්නේ වෙසිගේ පුතෝ. මම නිකරුණේ කිසිම කෙනෙකුට නිකරුණේ බනින්නේ නැහැ. මම මගේම කියලා account එකක් හදාගත්තට මම කවදාවත් නිකරුණේ මිනිස්සුන්ගේ ඇදකුද හොයන්න යන්නේ නැහැ. තොපි වගේ මම මගේ පාඩුවේ මගේ පෝස්ට් එකක් දාගෙන මම මගේ පාඩුවේ ඉඳිද්දි නිකරුණේ ඇවිල්ලා ඒ වගේ ඇදකුද ලුණු ඇඹුල් හොයන්න එන්නේ. උඹලට වැඩම නැහැ නේ හුත්තික පුතෝ. ඇත්ත උඹලා අර බලපල්ලා අරුන් සුපිරි දනා බොක්ක එල කිකිය ආවේ. මං උන්ට කවදාවත් ලොකුකම් පෙන්නන්න ගියේ නෑ. තොපි වගේ බලු වැඩ කරන අනුන්ගේ හිට රිද්දන අනුන්ව කොන් කරන අනුන්ව බේද කරන තොපි වගේ බල්ලන්ට ඔහොම දානවා මං. ලොකුකම් පෙන්නනවා මං. පඩෂෝ දානවා. ඔව් මට මාව පකේක් තමයි. මට මාව පකේක්. උඹට මොකද්ද තියෙන අමාරුව? මට මාව පකේ නෙවෙයි මොකෙක් වුණත් උඹට මොකද්ද ඔච්චරම තියෙන අමාරුව වෙසිගේ පුතා? මට මාව පකේක් තමයි. හරි? මම මගේ ලොකු සීන් එක කරනවාමයි. උඹට ඒක අදාළම නෑ. ඒක මගේ ලොකු සීන් එක තමයි. උඹ ඒව අදාළ කරගන්න ඕනේ නෑ. එතකොට මම මට බොක්කෙන් කතා කරන උන්ට නිහතමානී වෙලා බොක්කෙන් ඉන්නවා. ඒ වගේම තොපි වගේ පාහර යන ලොකු සීන්මයි පෙන්වන්නේ. හුත්තොප ලොකු සීන්මයි. ඉරිසියා කරන්න එපා අනුන්ට. කෙනෙක් දෙයක් කරාම ඉරිසියා කරන්න එපා. මම ලස්සන ගර්ල් කෙනෙක් එක්ක හිටියම තොට ඉරිසියාවනේ හුත්තික පුතා. තොට ඉතින් ඕනනම් ගර්ල්ස්ලා සෙට් කරගන්න පුළුවන් නේ. පාරේ ඉන්න ගර්ල්ස්ලා සෙට් කරගනින්. මගේ රෙද්දවල් වලට මේ මට බැන යන්නේ හුත්තික පුතා. අනුන්ගේ රෙද්දවල් හොයාම ඉන්න වෙලාව තියෙන්නේ. තෝව පාරකදී සෙට් වුණොත් තෝගේ දත් ඇඳි දෙක කුඩු කරලා බලු බෙට්ටක මූණ අතුල්ලනවා. උඹට උඹව පකේක් වෙන්න ඇති. හැබැයි අපිට පකේක් නෙවෙයි. මතක තියාගෙන රංගපන් ධනරාජා. උඹේම වල කපා ගන්නේ උඹ. මගේම වල කපා ගන්නේ මං. බය නම් ඉන්නේ නැහැ. එක හුත්තික පුතේට මරන්න වරෙන් මාව ඕන තැනකට. වරෙන් ගමට. මොනා කරන්නද? වරෙන්. උඹට බය දිවන්නද කියන්නේ? යකෝ FB account එකක් හදාගත්ත එක එකටවත් මේ යටත් වෙන්න නෙවෙයි. අපි පොඩි කාලේ ඉඳලා අරව මේව වෙලා අසාධාරණ මැද්දම ජීවත් වෙත්ත උන්ට අපිට වගේ වචනෙත් ඇති හුත්ත මල පනින්න. කාටවත් පෑගිලා ඉන්න නෙවෙයි අපි ඉපදුනේ. බොක්කෙන් කතා කරන උන්ට බොක්කෙන් ඉන්නවා.
අපි වගේ බල්ලන්ට කොහොමද ලොකු සීන් පෙන්නනවා හුත්ත හැබැයි එනිවේ මචං ඌ අර කියපු ටිකට නම් ඇත්තම ඒක පොඩි සීරියස් ගතියක් තියෙනවා. මොකද ඒ කියන්නේ අර පොඩි කාලේ නම් දුක් විඳලා හැදුන කරන් ඇත්ත මචං. ඒ වුණාට ධනරාජා මම ඔයාට ඇඩ්වයිස් එකක් දෙන්නම්. ඔයිට වැඩිය පොඩ්ඩක් ක්වොලිටි වෙන්න. කොල්ලෙක්ගේ තියෙනවනේ ක්වොලිටි එකක්. අපිත් ඔයාට ඔයාලා වගේ අපිත් දුක් විඳලා මේ බලන කට්ටියත් ඔයාලා දුක් විඳලා තියෙනවා. සැප විඳලා නැහැ. ඒක සැප විඳපු කට්ටියත් බලනවා ඇති. එනිවේ අපි නම් දුක් විඳලා තියෙනවා. මේක බලන ගොඩක් කට්ටිය. උඹත් මේ පොඩි කාලෙත් පොඩ්ඩක් පස්සට ගිහිල්ලා බලපන් දුක් විඳපු ගොඩක් කට්ටිය ඇත්තේ. ඒ කියන්නේ ජීවිතය, ඒ කියන්නේ ලයිෆ් ස්ටෝරි ගත්තොත් බං දුක් විඳපු කට්ටිය ඉන්නේ. එනිවේ ඔයාට ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්. ඔයිට වැඩිය පොඩක් ක්වොලිටි වෙන්න. ඔයා දුක් විඳලා වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා ඔය හැසිරෙන විදිහ ඔයාගේ ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා සදාචාරාත්මක විදිහට හැසිරෙන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නේද? ඇක්සෙප්ට් කරන්න කැම්ප් ඔයාලා ඒකට එකඟ නා. යන් අනිත් වීඩියෝ එකට. ඔන්න ඉතින් මම අද කෘමි සත්තු දෙන්නෙක් ගෙනල්ලා තියෙනවා කන්න කියලා. බලමු. පුංචි ගොළු බෙල්ලෙක් ගෙනල්ලා තියෙනවා. පේනවා ඇති. අඩු. ඊට පස්සේ මූ මේ මූ තාම දඟලනවා මේ. මිතේ. පොඩ්ඩක් හිටන්න. මූ කනක. මූ කමු ඉස්සලා. නැත්තම් මූ දඟලනවා. දඟලනවා. ආපෝ. රස ගොළු බෙල්ල කමු. ආපෝ. ලුණු ටිකක් දාගෙන කවුම මේ ගොළු බෙල්ල දෙලම. ආපෝ. උඹලා බලපන්. ඉහකට කවුන්ටර් රට. ආපෝ. හැමිනෙනවනේ මූ. ආපෝ. මූනම් මිනිස්සෙක් වෙන්න බෑ බා. මූනම් මිනිස්සෙක් වෙන්න බෑ බා. ආපෝ. මියුසික් උදේට කාලක් නෑ බා. ආපෝ. ආපෝ වීඩියෝ එක කරන්න ගත්ත එපා වුණා. මූ මනුස්සයෙක්ද බා? ඇයි බං මූ මෙහෙම ඇසිරෙන්නේ? අමුවෙන් ගන්න පුළුවන්ද බං උඹලට හැකරැල්ලෙක්? ගොළු බෙල්ලෙක්? ආපෝ. මේ වික්ක මූව මරපල්ල බං අල්ලන්. යන් අනිත් වීඩියෝකට. ඉතින් අනිත් වීඩියෝ එක බලමු එලා. ශෂී නිෂාදි. තනාෂා සතරසිංහ. තනාෂා සතරසිංහ. උන්ට විතරක් උඹලා අතක් තියන්න එපා වේසික පුතාලා. අපි අත් මගේ අමාරුවේ උඹලට තියාගන්න මගේ තියාගනි. උඹලා දන්නවනේ ඒක. උඹලා උන්ට අතක් හරි තියලා තිබුණොත් උඹලට වෙන දේ උඹලවත් දන්නේ නැහැ. ඔයා අයාලා මතක් කරගෙන අත තියාගන්න ඔයාගේ පතොක් පඳුරේ. මේ ඵලයන් දන රාජා යන්න උත්ත යමන් අනිත් වීඩියෝ එකට. 18+++ කෙල්ලෝ බලන්නත් එපා මේවා. බලපන් කමන්නේ හොරෙන් බලපන් කාටවත් කියන්න බැලුවා කියලා. පට්ට සවුත්තු මේ වීඩියෝ එක නම් කරුණා කරලා 18+ ඉන්නවනම් 18ට අඩු කට්ටිය ඉන්නවනම් යන්න මේ අනිත් කට්ටිය බලන්න. හොරෙන් බලලා අහු වෙන්න එපා. යමන් වීඩියෝ එක. ඇයි මොකක්ද? යටසාය කලව ගවම කලව කලම් කෑ ගන්න එපා. කොහෙද? කොහෙද?
iya bang ammata බැස්ස දැන් නැකලා තින්න බහැලා නෙවෙයි කගේ අම්මට මේ කමගේ ළඟ එමෙ හිටියනම් තොට බස්සනවා මං තග්ගෙඩි පුකවල් වලට නගලා පුග්ගෙඩි පලන මම තමයි මහ පග්ගෙඩියා ධනරාජ ගෙඩියා මිස්ටර් හැන්සම් පකේ හැන්සම් පලයම් යන්න මේ තව එක තියෙනවා බලමුකෝ මට නම් දැන් උත්තර වෙපා වෙලා ඉන්නේ අනිත් එකට යමු මගේ අගබිසවරුන්ගේ හැමෝගෙම මම පඩගන්ධ ඉන්නවා පඩගන්ධ කියන්නේ කාමයේ සංකේතයක් ඒක දන්නේ නැති උන් ලිංගිකත්වය කියන දේවත්වයෙන් සලකන කාමයට අගෞරව කරනවා උඹලට යන්න අපායන් නැහැ බලව කාමයට අගෞරව කරන්න එපා සුන්දර පඩගන්ධට උජ්ජගන්ධට ආදරය කරපන් ඒවට බනින උන් එක්ක මට එන කේන්තියට මට උඹලගේ ඔළුව පැලෙන්න ගහන්න හිතෙනවා ගල් ගෙඩියකින් අපි ඒව හිතන්නේ කාමය කියන්නේ මගේ ජීවිතේ මම ධනරාජනහොත් ප්‍රේමයේ කාම ධනරාජනෝ ප්‍රේමයේ යමන් අනිත් වීඩියෝ එකට ගන්ධ හුක් ගන්ධ ලැට් ගන්ධ චූ ගන්ධ රෙන මග පුක් රෙන මග පුක් චූ ගන්ධ ගන්ධ රෙන මග පුක් 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 තොපිය හැමෙනවනම් මාත් එන්න හැමයි බලමුකෝ බලමුකෝ රෙන මග පුක් මම තොට දෙනවා පුක් වරෙන් දෙන්නම් තොට පුක් රෙන මග පුක් රෙන මග පුක් like කරන්න රෙන මග පුක් රෙන මග පුක් රෙන මග ඉක්මන් කරන්න මූ ඇත්තටම මේ මරු ආතල ඩයල් එකක් බං හරිද මම මේ මුට ඇත්තටම එක අතකින් මේ කැමතියි බං ඒ කියන්නේ පොඩ්ඩක් hina වෙලා ඉන්න පුළුවන් vibe එකක් තියෙනවා ඔබේ හරිද මූ ආතල් දෙනවනේ right anyway අදට වීඩියෝ එක ඉවරයි ගොල්ලා ඉතින් serious palace එකෙන් KO සුද්දාද යන්න තමයි මේ හදන්නේ ඉතින් අලුත් යාළුවෝ ඉන්නවනම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා පොඩි support එකක් දෙන්න road to 500 පොඩි goal එකක් තියෙන ඇත්තටම ලොකු ගෝල් වලට යන කට්ටියත් එක්ක බලද්දි මම මොනවද යන්නේ කියලා anyway කමන්න මට ඉන්න මගේ related set එක උඹලා පට්ට වටිනවා මම උඹලට පට්ට ආදරේ එහෙනම් අදට serious palace එකෙන් KO සුද්දා යනවා සුද්දා පරිස්සමින් සතුටින් ඉන්න ඊළඟ සතියේ ඉඳන් වීඩියෝ එක මම බලන්නම් කල් තියා දාන්න මොකද දැන් මේ සති දෙකක් තිස්සේ වීඩියෝ එක වරක් වුණා anyway එහෙනම් බුල්සන්නයි දෙවිට හැමෝටම පරිස්සමින් ඉන්න